ඔන්න ඉතින් අද කතා කරන්නේ ඔන්න නයි ඉතින් අද කතා කරන්නේ Assassin's Creed Origins එකේ ප්ලේ කරන්න requirements මම මේ ප්ලේ කරන්නේ GTX 700ට 2GB VGA කාඩ් එකකින් FPS 30 34 ඒ වගේ ගැහුවේකින් මීඩියම් ග්‍රැෆික් දාලා මේ ඔයගොල්ලන්ට කරන වීඩියෝ එකේ ලැග් වෙයි මම මේ රෙකෝඩ් කරන හින්දා රෙකෝඩ් කරන්න නැතුව මේක කිසිම ලැග් එකක් නැතුව ගැහුවේ මේ ගේම් එක පාට ලස්සනට තියෙනවා ඉතින් පොඩි FPS බග් එකක් යනවා වීඩියෝ කරන හින්දා මෙන්න මේ වගේ ආශ්චර්යයක් එකේ ලස්සනට පේනවා මේ කාන්තාරයම වැලි අර ගියපු අඩි පාරවල් ඒ ඔක්කොම තියෙනවා මේ වගේ ග්‍රැෆික් මට්ටමක් තිබ්බාම ඇති මේක ප්ලේ කරන්න උපරිම ප්‍රොසෙසර් i3 4th gen වගේ තිබ්බාම ඇති මේක ගහන්න 8GB RAM එකක්වත් අඩුම ඕනේ නැත්තම් බෑ 8GB RAM එකක්වත් අඩුම තියෙන්න ඕනේ ඉන්න අපි මැප් එකෙන් වෙන තැනකට ගිහිල්ලා බලමු මැප් එක පොඩි කරා යන්න ලස්සන පැත්තකට යන්න බලන්න fast travel මෙතෙන්ට fast travel එකක් දෙමු ඒ හරියටත් ගිහිල්ලා බලමු කොහොමද යන්නේ කියලා පොඩ්ඩක් ලැග් වෙයි ගණන් ගන්න එපා මේ වීඩියෝ කරන රෙකෝඩ් කරන හින්දා මේක ඉතින් අර රෙකෝඩ් කරන්න නැතුව ඉතින් හොඳ මට්ටමකින් ගහගත්ත හැකි ඉතින් මේ GTX 700ට කාඩ් එකේ 700ට කියන්නේ ඉතින් හොඳ කාඩ් එකක් low budget හොඳ කාඩ් එකක් මගේ ඉතින් 700ටෙන් තමයි ගොඩක් ගේම් ප්ලේ කරන්නේ view point එකට ආවා මේ වගේ ග්‍රැෆික් මට්ටමකින් ඉතින් ප්ලේ කරගත්ත හැකි Origins එක Origins එක කියන්නේ ඉතින් හොඳ ග්‍රැෆික් මට්ටමක් තියෙන ගේම් එකක් ඉතින් Assassin's Creed වල ඉතින් ටිකක් කල් ගිහිල්ලා ආපු ගේම් යන්නේ මේ රෙකෝඩ් කරන ඉඳ තමයි FPS බග් කියන්නේ ටෙම්ප් එක යනවා ටෙම්ප් එක යනවා 70 ගණන් වලින් අපි බෝට්ටුවක් පැදලා බලමු ලැග් වෙයි ගණන් ගන්න එපා මම මේක ලෝ දාලා නේ රෙකෝඩ් කරන්නේ ඔයගොල්ලන්ට මීඩියම් දාලා ගහලා පෙන්නන්න ඕන හින්දා එහෙම කියලා ඉතින් ලැග් ගන්න යන්නේ මේ වීඩියෝ කරන හින්දා උල අපි අර කැලේ පැත්තට ගිහිල්ලා බලමු කොයි වගේ තියෙන කියලා අර වතුර එහෙම ලස්සන පේනවා පොඩ්ඩක් ලෝඩින් වෙනවා අලුත් තැනකට යන හින්දා මේ ගේම් එක ඉතින් ඇත්තටම කිව්වොත් ලස්සන ගේම් එකක් ගහන්න ඕනද බෝට්ටුවෙන් බහිමු මේ වගේ ඉතින් කැලවල් තමයි මේකේ ලස්සනම තැන් විදියට තියෙන්නේ මේ තැන් වල ඉතින් නම් FPS බග් වෙනවා ටිකක් ඔය පේනවනේ බග් වෙනවා අර වීඩියෝ කරන හින්දා ලස්සනට සතුටුත් ඉන්නවා මේ ගේම් එකේ ඇත්තෙන්ම කිව්වොත් ලස්සනයි ලස්සන තැන් ගොඩක් තියෙනවා නගරේ හැම තියෙනවා මේකත් ඉතින් ලස්සන ගේම් එකක් හොඳ මම මේකේ තව ගේම් ප්ලේ එකක් ගේන්නම් ලෝ ග්‍රැෆික් වලින් දාලා ඒ ලෝ ග්‍රැෆික් මේ 1080p ප්ලේ කරන්නේ අයි පොඩ්ඩක් ක්වොලිටි එක අඩු කරලා බලමු 1080p නැතුව ඔප්ෂන් වල ගියා මේ 1080p වලින් පාවිච්චි කරන්නේ අපි 900p වලින් ගහලා බලමු එතකොට පොඩ්ඩක් අනම්මනම් පොඩි වෙලා එහෙම වෙනවා මේ වගේ ඉතින් ග්‍රැෆික් මට්ටමකින් 720p වලිනුත් ප්ලේ කරගත්ත හැකි 720 මේ රෙකෝඩ් කරන ඉඳලා බග් වෙනවා මේකත් ගොඩක් රික්වයර්මන්ට්ස් ඉල්ලන ගේම් එකක් මම ලස්සනයි මේ ගේම් එක ලස්සනට තියෙනවා ඔප්ෂන් වලට ගියා ආයෙමත් අපි 1080p වලට දාමු 1080p දැම්මා graphic ඉතින් මේ
ඔක්කොම මීඩියම්. මේ ට්‍රාන්ස්ලේට් හයි මීඩියම්. මේ ගේම් එක ඉතින් ගැහුවේගේ ඇත්තටම කිව්වොත් GTX 760 මම දැන් මේ වීඩියෝ කරන හින්දා බග් වෙන්නේ. නැත්තම් ගැහුවේගේ ලස්සන මේ ගේම් එක. බග් ගන්න නැතුව. වීඩියෝ කරන්න නැතුව. මේක 1GB GTX 750 නුත් ප්ලේ කරන්න පුළුවන්. මේකේ Forza Horizon 5 එකට වඩා ග්‍රැෆික් තියෙනවා. මේක 2018 ආවේ. ඒ කියන්නේ RDR2 එකත් එක්ක. RDR2 එකේ ග්‍රැෆික් එහෙමම තියෙනවා. මම ඉතින් වෙරියයි වගේ දැම්මම පට්ටම ලස්සනයි. එහෙම දාන්න විදියක් නැහැ. මගේ රෙක්වයර්මන්ට්ස් මදි. I think අදට වීඩියෝ එක නවත්තනවා.